කිරි බිත්තර මිශ්‍ර තට්ටු තියෙන ලේ බට පරාටා එකක් හදනවා. ඇත්තටම මේක හරිම රසයි. නිකන් උනත් කන්න පුළුවන්. මම මේක චිකන් කරියක් එක්ක රස බලනවා. බටර් පරාටා එක විතරක් නෙවෙයි චිකන් කරි එකත් හදන හැටි මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. 2021 මේ චිකන් කරි එක වෙනමම අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ විදිහට හදපු චිකන් කරියත් එක්ක තමයි මේ පරාටා එක රස බලන්නේ. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මුලින්ම එහෙනම් අපේ අම්මාගේ ක්‍රමයට රසම රස චිකන් කරි එක හදන හැටි බලමු. ඉස්සෙල්ලා මම විනාකිරි ලුණු කැට ටිකක් දාලා චිකන් එක හොද ගන්නවා. විනාකිරි නැත්තම් දෙහි චුට්ටක් දාගන්න. මෙතන ග්‍රෑම් 1084යි. ඒ කිව්වේ කිලෝ 1යි ග්‍රෑම් 84යි. මේ තියෙන අපිට ඕන වෙන දේවල්. ප්‍රමාණය වැඩිනේ. මිරිස් කුඩු මේස ඇඳි 4යි. චිකන් කරි පවුඩර් මේස ඇඳි 3යි. චිකන් කරි පවුඩර් වීඩියෝ එක අපේ අම්මා channel එකේ තියෙනවා. බලලා හදාගන්න. ගම්මිරිස් කුඩු තේ හැඳි 1යි. අද මම ගන්නේ ලුණු කැට. ලුණු කැට පුරෝපු මේස හැඳයි. කහ කුඩු පුරෝපු තේ හැඳයි. සියඹලෑට 10ක් විතර. සුදු ලුණු බි කටක් පොත්ත සුද්ධ කරගත්තු එඟුරු මේ තරම් කෑලි දෙකක්. චිකන් කිලෝ එකනේ. බොල් නැති හොඳ කරදමුංගු 9යි. මේ තරම් කුරුඳු පොතු කෑල්ලක්. කරාබු නැති 10ක් 12ක් විතර. කරපිංචා මේ තරම් කැලයක්. සේර මේ තරම් ගස් දෙකයි. සේරවල ප්‍රතිඔක්සීකාරක ගුණය තියෙන නිසා වයසට යාම අඩු කරනවා. පිළිකා සෛල වලට විරුද්ධව ක්‍රියා කරනවා. ඇඟේ විෂ නසනවා. නරක කොලෙස්ටරෝල් පාලනය කරනවා. ආහාර දිරවීම හොඳින් සිදු කරනවා. ඒ වගේමයි උයන ආහාරයට හොඳ සුවඳක් එක් කරනවා. රම්පෙකොළ දෙකයි. ඊළඟට අපිට ඕනේ සුවඳ හමන පොල් තෙල් පොල් කිරි. මං කිව්වේ පොඩි වෙනස්කම් කියලා. කලින් රෙසිපියේ ලුණු කුඩු තමයි එකතු කරේ. අද මම ලුණු කැට එකතු කරනවා. ලුණු කැට ටික සියඹලයකට දාලා වතුර මිශ්‍රණ කප් භාගයක් විතර දාලා හොඳට අතින් පොඩි කරලා ඇට ටික වෙන් කරලා ඉස්ම ටික අරගන්නවා. කලින් රෙසිපියේ මම අඹරුව මිරිස් එකතු කරේ. දැන් මම මිරිස් කුඩු එකට සියඹල වතුර දාලා එක පේස්ට් එකක් කරගන්නවා. ඊළඟට කහ කුඩු ටිකයි චිකන් කරි පවුඩර් ටිකයි දාලා හොඳට අනා ගන්නවා. තෙත ගතිය මදි නිසා තව වතුර ටිකක් දාලා පේස්ට් එකක් කරගන්නවා. චිකන් කිලෝ 1.80යිනේ. ඒ නිසා පොල් තෙල් මේස ඇඳි 4ක් 5ක් විතර දාගන්න ඕනේ. දැන් ඉඟුරු කෑල්ල මේ වගේ කපලා දාගන්නවා. සුදු ලුණුත් මම පොත් එක්ක එකතු කරනවා. මේ මං වෙන ක්‍රමයයි. ඒකටම කරාබුනේටි කරදමුංගු එකතු කරලා අඹරගෙන එනවා. දැන් අඹරගත්තු පේස්ට් එක තෙලට දානවා. මේකටම කුරුඳු කෑල්ලක් කඩලා දාගන්නවා. පොඩියට කපාගත්තු බීලුණු ගෙඩියයි ඒකම අපේ සේර ගස් දෙක මෙන්න මේ විදිහට පලාගෙන ආයෙත් දෙකට කපලා දෙකම දාගන්නවා. පස්සේ උයලා ඉවරුණාට පස්සේ මේවා අයින් කරන්න පුළුවන්. මේ විලාවෙම කරපිංචා රම්පෙත් එකතු කරනවා. දැන් ලිපේ කින්දර ටිකක් අඩු කරලා අපේ මිරිස් පේස්ට් එක චිකන් එකට දාගන්නයි යන්නේ. මිරිස් පේස්ට් එක චිකන් එකට දාලා හොඳට අනා ගන්නවා. දැවිල්ල කන්න බැරි නම් දැවිල්ල පොඩ්ඩක් අඩු කරලා දාගන්න. දැන් අපේ චිකන් එක ටෙම්පරාදුවකට දාගන්නවා. දැන් හොඳට කලවම් කරලා ගම්මිරිස් කුඩු ටිකත් එකතු කරනවා. චිකන් එක තිබුණු භාජනයට තව වතුර ටිකක් දාලා ඒ ටිකත් හොදලා මේකට දාගන්නවා. දාලා කලවම් කරලා කරමෝඩියෙන් වහගන්නවා. කින්දර මධ්‍යම ප්‍රමාණයේ මීඩියම් හීට් එකේ තියාගෙන විනාඩි 7-8ක් විතර උයා ගන්නවා. විනාඩි 7-8කට පස්සේ කලවම් කරලා ආයෙත් වහනවා. දැන් අට කින්දරේ තව විනාඩි 9-10ක් විතර උයා ගන්නවා. දැන් ඔයා පොල් කිරි දාන්න නැත්නම් මේ වෙලාවේ උණු කරලා නිවාගත්තු වතුර කෝප්ප දෙකක් හරි එකක් හරි දාලා තව චුට්ටක් උයලා අයින් කරගන්න. අද මම මේ චිකන් කරි එක උයන්නේ ඉන්දියාප්ප ගන්න.
ඒ නිසා මම පොල් කිරි ටිකක් වැඩිපුර දාගන්නවා. ඔයා බත් එක්ක කනවා නම් ඔයාට හිඳෙන්න ඕනේ නම් උකු පොල් කිරි කෝප්පයක් විතර දාගන්න. අපේ අම්මා හැමදාම කියලා දෙනා වගේ පොල් කිරි දැම්මට පස්සේ ලුණු රස බලන්න. ලුණු ටිකක් මදි වගේ ඒ නිසා මම තව ලුණු කැට තේ හැන්දක් එකතු කරා. විශේෂයෙන්ම ඔයා පාන් රොටි වගේ දෙයක් එක කනවා නම් ලුණු ගොඩක් දාන්න එපා. මොකද පාන් වල රොටි වල ලුණු ටිකක් වැඩි තියෙනවා. ඔන්න තවත් ටිප් එකක් අන්තිමට රම්පි කොළ දෙකයි සේර කෑලි ටිකයි දාලා මෙහෙම වහලා පැය භාගයක් තියෙනවා. පැය භාගයකට පස්සේ බලමු නේද? දැක්කා නේද? ලස්සනට තෙල් පැදිලා. ශ්‍රී ලංකන් අපේ අම්මා ස්ටයිල් චිකන් කරි. දැන් ඉතින් ඔයාට කරපිංච රම්පි සේර මේවා අයින් කරලා කැම මේසෙට යවන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස් කරලා ඒ කිව්වේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. දැන් ඔයා ග්‍රෑම් 500ක් වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හැම එකකින්ම භාගෙ අරගන්න. දැන් අපි බටර් පරාට එක හදන්නයි යන්නේ. මම මෙතන පාන් පිටි කෝප්ප දෙකක් ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. සමහර පාන් පිටි තියෙනවා ටිකක් බරයි. ඒ නිසා ඔයා ගන්න පිටි අනුව කෝප්ප දෙකට ග්‍රෑම් ගාන චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන්. දැන් මේක අනන්න මං අරන් තියෙන පැකට් වල තියෙන එලකිරි. එලකිරි නැත්තම් ඔයාට වතුරෙන් අනන්නත් පුළුවන්. ඊළඟට ලොකු බිත්තරයක් මං අරන් තිනවා. ඔන්න ටිප් එකක් බිත්තරේ පොඩි නම් කිරි ටිකක් වැඩි කරගන්න වෙයි. ඊළඟට බටර් හෝ මාගරින් හෝ පොල් තෙල් හෝ Taman කැමති දෙයක් ගන්න පුළුවන්. මේක බටර් පරාටා හින්දා බටර් දාලා හදනවා. ඊළඟට ගම්මිරිස් ඇට තේ හැන්දක් හොඳට මේ වගේ කුඩු කරගෙන තියාගන්නවා. ලුණු කුඩු තේ හැන්දේ 3 කාලක් ඇති. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස් කරලා ඒ කිව්වේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. බිත්තරේ හොඳට බීට් කරලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට ලුණු එක පිටියකට දාලා අතින් හොඳට කලවම් කරනවා. දැන් කිරිමේස හැඳි 3ක් බිත්තරේකට දාගන්නවා. බිත්තරේ ලොකු නිසායි 3ක් දාගත්තේ. පොඩි එකක් නම් කිරිමේස හැඳි 4ක් විතර දාගන්න වෙයි. බිත්තර කිරි මිශ්‍රණය දාන ගමන් අතින් හොඳට කලවම් කරනවා. ඊළඟට පොල් තෙල් මේස හැඳකට චුට්ටක් අඩුවෙන් එකතු කරනවා. කිරි එකපාරටම දාන්න එපා. පිටි ටික ඔක්කොම මිශ්‍ර වෙනකන් කිරි හරි වතුර හරි මේස හැඳ දාලා කලවම් කරගන්න. මම දාපු බිත්තරේ ලොකු නිසා කිරි මේස හැඳි දෙකයි වැඩිපුර ගියේ. දැන් හොඳට ඩෝ එක එකතු වුණා. ඊළඟට භාජනයේම තියලා මේ වගේ හොඳට අතින් නීට් කරනවා. ගොඩක් නීට් කරන්න ඕනේ නැහැ. මම පැත්තකට අරගෙන පිටි ටික එකතු වෙනකන් විතරක් නීට් කරනවා. දැන් භාජනයට දාලා මේ වගේ වහලා විනාඩි 20ක් 25ක් විතර තියෙනවා. විනාඩි 25කට පස්සේ මේ බලන්නකෝ ඩෝ එක හොඳට සොෆ්ට් වෙලා. මතක තියාගන්න ඇලෙන්නේ නැති මතු පිටක මේ ඩෝ එක තියාගන්න. ලී එකක් නම් ඒක උඩින් මොකක් හරි ඇලෙන්නේ නැති දෙයක් තියාගන්න. දැන් පැත්තකට අරගෙන බටයක් වගේ හදලා මැදින් කපනවා. ඊළඟට දෙපැත්තෙන් දෙක කපනවා. එතකොට සමාන කෑලි 4ක් එනවා. එක කෑල්ලක් අරන් හොඳට බෝලයක් හදනවා. ඊළඟට පැතලි කරනවා. රෝලින් පින් එකෙන් මේ වගේ රෝල් කරනවා. ටිකක් වෙලා දිගෑරෙනකන් දෙපැත්ත දාන්න එපා. මේ වගේ දිගෑරුණට පස්සේ එකපාරක් අනිත් පැත්ත දාලා ආයෙත් දිගාරිනවා. ඊට පස්සේ මම මේ වගේ ටික අයිනේ ඉඳලා පිටිපස්සට අදිනවා. මහත දැන් දිගෑරිලා තුනී වෙනවා. ඊට පස්සේ එකපාරක් මේ වගේ රෝල් කරොත් ඇති. දැන් බටර් හරි මාගරින් හරි පොල් තෙල් හරි උඩට මේ වගේ ටිකක් ගා ගන්නවා. ගොඩක් ගන්න එපා. ඊළඟට අපේ ගම්මිරිස් කුඩු ටික මේ විදිහට ඉහ ගන්නවා. කෑලි මිරිස් හරි මිරිස් කුඩු හරි කැමති නම් ඉහ ගන්නත් පුළුවන්. දැන් දෙපැත්තේ මේ වගේ අරගෙන මැදට නවනවා. දැන් දිග දෙපැත්තෙනුත් අරන් මේ වගේ මැදින් තියලා මේ වගේ එකතු වෙන තැන් හොඳට සීල් කරන්න ඕනේ. එහෙම සීල් කරේ නැත්තම් පිම්බෙන්නේ නැතු යයි. මේ වගේ දෙපැත්ත දාලා අතින් මේ වගේ හදාගෙන ඊළඟට තමයි රෝලින් පින් එකෙන් රෝල් කරන්න ඕනේ.
මේ වගේ හැම පැත්තටම රෝල් කරලා පැතලි කරගන්නවා. දැන් බටර් හරි මාගරින් හරි පොල් තෙල් හරි පෑන් එකට මේ වගේ ගා ගන්නවා. ඔයාට මේ වගේ පෑන් එකක් නැත්නම් රොටි තැටියක වුණත් පුළුවන්. දැන් ගින්දර මීඩියම් හීට් එකට වඩා චුට්ටක් අඩුවෙන් තියාගෙන එක පැත්තක් තප්පර 30ක් විතර පුච්ච ගන්නවා. ගොඩාක් පුච්චනකන් ඉන්න ඕනේ නැහැ. අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා මේ දාර දිගේ ස්පැචුලා එකෙන් ප්‍රෙස් කර කර කරකවනවා. ගින්දර වැඩි කරන්න එපා. වැඩි කරොත් මැද හමු වෙයි. දැන් මේ වගේ දෙපැත්ත දදා පුච්චනකොට ස්පැචුලා එක පැත්තකට ගත්තාම හිමීට මේ වගේ පිම්බිලා උඩට එනවා. දැක්ක නේද? ලස්සනට පිම්බිලා උඩට ආවා. මතක ඇතිව ගින්දර වැඩි කරන්න එපා. මේ වගේ අඩු ගින්දරේ පුච්ච ගන්න. දැන් අනිත් පැත්ත හරවලා බටර් ටිකක් හරි මාගරින් ටිකක් හරි ගා ගන්නවා. මේ වගේ අඩු ගින්දරේ මේ රොටිය හදා ගන්න මට විනාඩි 4ක් විතර ගියා. මේ ක්‍රමයටම අනිත් ඒවත් දිග ඇරලා කලින් විදියටම හදා ගන්නවා. ඔන්න තවත් ටිප් එකක්. දෙවෙනි එක දානකොට භාජනය ගොඩක් රස්නේ නම් ලිප ඕෆ් කරලා දාලා චුට්ටකින් ලිප ඔන් කරන්න. ඔයා මේක සාමාන්‍ය රොටි තැටියක හදනවා නම් ගින්දර හොඳටම අඩු කරලා පරිස්සමෙන් පුච්ච ගන්න. මේ බලන්න දෙවෙනි එකේ හරියට සීල් වෙලා නැතුව මෙතන හිලක් ආවා. එතකොට මොකද වෙන්නේ? එතකොට පිම්බෙන්නේ නැතුව යනවා. පිම්බුනේ නැත්තම් හිල් වුණ තැන ස්පැචුලා එකෙන් මෙහෙම තද කරන්න. ස්පැචුලා එකක් නැත්තම් ලොකු හැන්දක පිටුපැත්තෙන් හරි මේ වගේ තද කරන්න. ඔන්න අපේ බටර් පරාට රෙඩි. දැක්ක නේද? තට්ටු ලේයර්ස් තියෙනවා. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. මිරිස් ගම්මිරිස් කුඩුයි බිත්තරයි කිරි හරිම රසයි. මේක ඇත්තට නිකන් කන්නත් පුළුවන්. මම මේක චිකන් කරියක් එක්ක රස බලනවා. හරිම බටරයි. ඒ වගේමයි පාටියට හදන පෙපර් චිකන්. ඒ විතර නෙමෙයි අපේ අම්මා channel එකේ මුල් වරට හඳුන්වා දුන් චිකන් බිස්ටෙක්. බිරියානි බතට චෙටිනාඩි චිකන්. කොත්තු රොටි කන්න හදපු පොල් කිරි නැති බ්ලැක් චිකන් කරිය. බැදලා හදන ෆ්‍රයිඩ් චිකන්. චිකන් කෝර්මා, රෝස් චිකන්, ඩෙවල් චිකන්, ඩෙවල් චොප්සි, චිකන් ස්ටූ. මේ වගේ තවත් චිකන් රෙසිපීස් ගොඩ හරියක් තියෙනවා. ඔයාගේ දකුණට පැත්තේ තියෙන මේ රතු පාට ඩෑන්සින් ඉඳලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට මේ වීඩියෝ ටික වීඩියෝ එකකට එනවා. එතනින් ක්ලික් කරලා බලන්න පුළුවන්. ඔයා මේ විදියට රසවත් චිකන් කරි එකක් හදුවාම අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට හදනකොට ගත්ත ෆොටෝස්ත් එක්ක ෆොටෝ ෂෙයා කරන්න. මේ තියෙන්නේ අපේ අම්මා Facebook official group එකයි. ඔයාලා කෑම උයලා ඒ උයපු කෑම වල ෆොටෝස් මේ group එකට ෂෙයා කරන්න. අපේ අම්මා නම පාවිච්චි කරලා වෙනත් ප්‍රොෆයිල් හදලා තියෙනවා. ඒ නිසා ඒවට අහු වෙන්න එපා. මේ තියෙන්නේ ඇත්ත අපේ අම්මා ගෲප් එකයි. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. ක්ලික් කරලා ගිහිල්ලා ඒ ගෲප් එකට සම්බන්ධ වෙන්න. නීති රීති ටික කියවන්න. ගෙදර උයලා කෑම කන මගේ රටේ ආදරණීයන්ට බොහෝම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට එන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න.